ඇයි රාජපක්ෂ ආණ්ඩු පාරවල් හදන්න කැමති? ආසයි බණ්ඩාරනායක පෙරදිගේ උනේ නැත්තම් ජීවිතයකට බලයට එන්න බෑනේ අද. කියලා ආදායමක් තියෙන දේශපාලනයෙන් හොරකම් කරලා හම්බ කරන්න බලාපොරොත්තු නොවන උගත් තරුණ තරුණියෝ අපි දේශපාලන කර්ණයට ගේන්න ඕනේ. මම ඕනේ තරම් බලාගෙන ඉන්නවා. ඒ අය ගෙනාවොත් මං ඊයේ කිව්වා වගේ මං එතකොට හැරමිටියෙන් හිටියත් මං ඇවිල්ලා උදව් කරනවා. අලුත් නායක පරපුරක් මේ රටට හැදියේ ගොඩ නැගිය යුතුයයි. අලුත් සෙට් එකක් ගෙමු. ගේන්න ඕනේ. දැන් ওই පාරවල් ගානේ කෑ ගහන ළමයින්ගෙන් හදලා ගමු. ගෝඨා ගෝකෝම් කිව්වට ඒගොල්ලෝ කිව්වා ඒක මදි අපිට සිස්ටම් චේන්ජ් එකක් ඕනේ කියලා. හරියට හරි. මම දන්න තරමට නම් හොරකම් පටන් ගන්න ටෙන්ඩර් වලින්. ආණ්ඩුවේ හොරකමේ මූලය ටෙන්ඩරය. ඉවල්ලු රලක්වාගේ මේ කෑ ගහන එක්සත් ජාතික පක්ෂය මේ රටේ වගකීමක් ඇති රජයක් පිටවන්නේ කෙසේද කියලා ගරු කතානායකතුමනි මට විශාල ප්‍රශ්නයක්. මහින්ද රාජපක්ෂ බලයට ආපු ගමන්ම පළවෙනි හෝ දෙවෙනි කැබිනට් එකේ 25000 මට මදි කියලා රුපියල් 98000 ගාණක් ලක්ෂයක් කියවපු දක්වා ඒක පරිදි වැඩි කරගත්තා. මම අවංකව මිනිසුන්ට තොරතුරු දෙන මාධ්‍ය හැටියට මම සිරසට ගරු කරනවා. අපි ගණන් බලලා තියෙනවා එක පවුලක සහෝදරවරු 4 දෙනයි පුතු 4 දෙනෙක් විතර සහ එක මස්සිනා කෙනෙක් හොරකම් කරපු ප්‍රමාණය ලොකු ව්‍යාපෘති වලින් විතරක් පළවෙනි අවුරුදු 9 2006 මුල ඉඳලා 2014 අන්තිම වෙනකන් රුපියල් කෝටි ඩොලර් බිලියන් 15ක් මිලියන් 15000ක් කෝටි ලක්ෂ ගාණක් රුපියල් වලින් අපි බංකොලොත් තුනේ ඒකයි. මගේ ආණ්ඩුව කාලේ විදේශ ණය අපි ගත්තේ 100%ක පොලියට ලයිබෝර් වලට වැඩිය 100%ක පොලියට. රාජපක්ෂලා ගත්තේ 6% 9% පොලියට. පොඩ්ඩක් හරි මොලේ තියෙන බොන්චියටයක් තරම් මොලයක් තියෙන රාජ්‍ය නායකයෙක් කවදාවත් ඒසා විශාල ප්‍රමාණයකට රාජ්‍ය ණය ගන්නේ නැහැ. ඒ වෑනුත් 2%ක් 3ක් ඒගොල්ලන්ගේ සාක්කුවට ගියා කියලායි කියන්නේ. එයා ගිහිල්ලා අපි දන්නවනේ කවුද සහෝදරයා කියලා. සහෝදරයා ගිහිල්ලා පාරෙන් අහුලගෙන වාගේ නිකන් පොඩි චීන කට්ටියක් අරගෙන හොරෙන් කම්පැනියක් හදලා මෙහි ඇවිල්ලා මේක හැදුවා. ඒ කම්පැනියට කිසිම අත්දැකීමක් නැහැ, මුදල් නැහැ, කවදාවත් ඉදිරි බලාගාර කරලත් නැහැ. සමාවෙන්න. ඉතින් එතකොට කීයට දස්සන් කරුවේ? අපි 280ට ඩොලර් මිලියන් 280ට අස්සම් කරපු ව්‍යාපෘතිය 510ට අස්සම් කරුවේ. දෙගුණයක්. ඉතුරු සල්ලි ටික මොකද වුනේ? අරයාගේ සාක්කුවට 140ක් ගියා. ඉතුරු 90 ඩොලර් මිලියන් 90 ඒ කොන්ත්‍රාත් කරුවත් හිතන්නේ මේගොල්ලෝ හොරකම් කරනවා නම් අපි හොරකම් කරුවට කමක් නැහැනේ. ඒක මම සැකවින් හිතන්නේ. ඉතින් කොහොම හරි ආණ්ඩුව 280 වෙනුවට එක ව්‍යාපෘතියකට 510ක් ගෙව්වා. ඇමරිකාව තමයි ලෝකෙම වැඩිම මිල ගණන් තියෙන පොහොසත්ම රටක් නිසා රට. එහි පාරක් හදන ගාන වාගේ 9 ගුණයකට ලංකාවේ පාරවල් හදලා තියෙන්නේ. හිතලා බලන්න මිත්‍රවරුනි. ඉහළ ඉඳලා පල්ලෙහාට මේක ගලාගෙන ගියා. ප්‍රාදේශීය සභාවේ රුපියල් ලක්ෂයකට හදන්න පුළුවන් පාරට ලක්ෂ 3යි 4යි. මේ වාගේ දස කෝටි ගණන් කෝටි ලක්ෂ ගණන් පාරවල් වලට විතරක් හොරකම් කෙරුවා. අනිය එන්න කියලා ඉවරලා මට නම කියන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මැතිතුමා පළාත් සභා ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු එන්න කියලා අදත් ඒගොල්ලෝ කියනවා දැන් බය නැතුව කතා කරන නිසා අරගලයට පින් සිද්ධ වෙන්න ඒගොල්ලෝ දෙන්න කියලා කියනවලු සාකච්ඡා කරලා සංවර්ධන කටයුතු ගැන යන්න ඕනේ මෙන්න කියලා මේ තමුසලාගේ 120 කොමිස් එක අමතක කරන්න එපා. ඇයි ඉහළ ආයත ගන්න බෑනේ පහළ ආය ගත්තේ නැත්තම් කෑ ගහනවනේ. ඒගොල්ලෝ අවංකව හිටියන අපේ කාලේ පුළුවන් තරම් එකෙක් හරි හොරකම් කරුවා නම් හොයලා අස් කරලා බඩලා රොයෙක් දේවල් කරනවා. මෙතන හොරකම් කරන්න කියලා ගුගන්නවා කැබිනට් මණ්ඩලයට කිව්වා. මේ රටේ දෙමළ දාතාවට ගහලා මරලා අමුමුවේ පුච්චලා ඔවුන්ගේ දේපල උදුරාගෙන එක්සත් ජාතික පක්ෂ රජයේ අනුග්‍රහයෙන් ඇති කරපු යුද්ධය නිම කිරීමට අපේ රජය අපේ ජීවිත පරිත්‍යාගයෙන් මේ ප්‍රශ්නය විසඳන්නට